ආයිබෝන් කියලා මදුෂි රාජපක්ෂ මගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම විශේෂ වීඩියෝ එකක් ඇත්තටම අරගෙන ආවේ අපේ ගෑනු ළමයින්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක දකින්න කෙනෙක් අනිවාර්යෙන් මේකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් යාළුවෙක් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි ගොඩාක් කතා වෙන්නේ නැති ඇත්තටම අපේ බිකිනි ඒරියාස් අපේ රහස් ප්‍රදේශය පිරිසිදුව තියාගන්නේ කොහොමද අඳුරු වෙච්ච රහස් ප්‍රදේශයට අපි කරන්න ඕන සත්කාරය ඒ වගේ වීඩියෝ එකක් තමයි අද මම අරන් ආවේ. බොහෝ දුරට මේක කියා දෙන්නේ නැහැ. දැන් දෙමව්පිය උනත් දරුවන්ට මේ වගේ දේවල් කියා දෙනවා අඩුයි නේද? ඉතින් අපි අර අපේ තියෙන සදාචාරාත්මක සම්පන්න අපේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක ඉතින් මේ දේවල් කියා දෙන්නේ නැහැ. ඉතින් එහෙම එකක් තමයි තියෙන්නේ. නමුත් ඉතින් මේ දේවල් අපි කතා කරනවා. ඉතින් ගොඩක් කතා මේ ගැන කතා කරන channel උත් තියෙනවා. ඉතින් මට හිතුණා මේක වෙනස්ම විදිහේ වීඩියෝ එකක් ඔයාලට වෙයි මගේ channel එකෙන්. කලිනුත් මම කියලා දීලා තියෙනවා ඔයාලට මේ කොහොමද කියලා මේ දේවල් සමහර වීඩියෝ මම අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයාලට උසස් වීමේදී අමාරුකම් අඩු කරගන්න අපි මොනවද කරන්න ඕනේ මම මොනවද කරන්නේ දේවල් මම අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා පිරිමි ළමෙක් මේක බලනවා නම් තමන්ගේ ආදරණීය ගෑනු ළමයාට ගර්ල්ෆ්‍රෙන්ඩ්ට එහෙම නැත්නම් තමන් මැරි කරලා නම් ඉන්නේ බිරිඳට ඉතින් ඔයාලා මේ දේවල් බලලා ඒ දේවල් වලින් සත්කාර කරන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ඉතින් විශේෂයෙන්ම අඳුරු වෙලා තියෙනවා නම් ඔයාලට මම කියන්න ආවේ බෙහෙතක් අද මම දන්න දෙයක්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඒකට සුදු සීනි ටිකක් අරගන්න ග්‍රයින්ඩ් කරලා මේ තියෙන සීනි ග්‍රයින්ඩ් කරලා ගන්න. ඊට පස්සේ කෝපි ගන්න. මෙන්න මේ කෝපි පේනවනේ මොන හරි බ්‍රෑන්ඩ් එකක කෝපි ගන්න. ඒ අරගෙන මේ සීනි ටික ග්‍රයින්ඩ් කරලා කෝපිත් එක්ක කවලම් කරලා සාමාන්‍ය නෝමල් වතුරේ ඔයාලට පුළුවන් ඒ අඳුරු වෙච්ච රහස් ප්‍රදේශය අපේ බිකිනි ඒරියාස් වල මේක තවර ගන්න ස්ක්‍රබ් එකක් වගේ. ඊට පස්සේ සෝදලා හරින්න විනාඩි 10ක් විතර තියලා. ඉතින් ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඔයාලට. අපි දැන් යනවනේ නේද අපි මුත්‍රා කරන්න යන ගෑනු ළමයිගේ මුත්‍රා කරන්න යන වෙලාවල් වලදී ඒ කාර්යයන් කරලා ඉවරුණාට පස්සේ ඔයාලා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්නත් ඒක අමතක කරන්න එපා. ඒක අනිවාර්යෙන් කරන්න. තෙත මාත්තු කරගන්න අනිවාර්යෙන් ඒ දේවල් අනිවාර්යෙන්ම කරන්න. ඒ වගේම තව එකක් මම ඔයාලට කියන්නම් කෝමාරිකා. මේ කිසිම වසක් විසක් නැහැනේ මේ දේවල් ඇත්තටම නේද? මේ තියෙන්නේ කෝමාරිකා කෑල්ලක් අරගෙන ඒකේ අර ඔයාලා දන්නවනේ මේ අපි කෝමාරිකා එකේ ගන්නෙ අර ජෙල් එකනේ. ඒ ජෙල් එක අරගෙන ඉවර වෙලා ඊට පස්සේ පොල් තෙල් මේස හැඳි 3ක විතර මේක කවලම් කරලා වැස්ලින් ඕනම ගෙදරක තියෙනවනේ නේද වැස්ලින් කියන දේ. ඒ වැස්ලින් ටිකක් දාලා කවලම් කරලා ආලේපයක් හදාගෙන ඔයාලට ඒ රාස් ප්‍රදේශයේ අඳුරු තැන් වලට ආලේප කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමන්ගේ පිරිසිදුකම විශේෂයෙන්ම ගෑනු ළමයි පිරිසිදු වෙන්න ඕන. ඉතින් ඒ පිරිසිදුකම අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඉතින් පොඩක් හවස් අතේ මේ වීඩියෝ එක කරන්නේ මම ඔයාලට පොඩි අඳුරු ගතියකුත් ඇති වහින්නවා. ඒ නිසා ඒක ගණන් ගන්න එපා. ඉතින් ඔන්නේ පණිවිඩ ටික තමයි මට අනිවාර්යයෙන්ම ඔයාලට ගේන්න ඕන කියලා හිතුනේ. ඉතින් හැම වෙලාවෙම තමන්ට පීරියඩ් හැදුනහම හරිම පිරිසිදු විදිහට සනීප ආරක්ෂක තුවා භාවිතා කරන්න. ඉතින් වෙන දේවල් වලට යන්න එපා නේද? සනීප ආරක්ෂක තුවාම භාවිතා කරන්න. ඉතින් ඒවත් නිසි ක්‍රමවේදයකට අනුව බැහැර කරන්න ඕනේ. ඒ හැමදේම කරගන්න වෙනදටත් වඩා පිරිසිදුව ඉන්න ඕනේ ඒ කියන දවස්වලට. ඉතින් මම ඔයාලට මේ රහස් ප්‍රදේශ අඳුරුනහම කරන්න ඕන සත්කාර දෙකක් තමයි අද මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයි අපි හම්බ වෙමු. මගේ channel එකට subscribe වෙලා ආදරෙන් මාත් එක්ක එකතු වෙන්න මේ වගේ වීඩියෝස් බලන්න. like එකක් comment එකක් දාන්න අනිවාර්යෙන් තව කෙනෙකුට බලන්න share කරන්න. එහෙනම් අදට ගිහින් යන්න. හැමෝම පරිස්සමෙන් සතුටෙන් ඉන්න. bye.